ඔන්න ගයිස් මම දැන් RTC ගේ ටැංක් එක ගාවට ඇවිල්ලා ඉන්නවා. ඇවිල්ලා තියෙනවා. මොකද කිව්වොත් අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන RTC ට ෆීඩින් කරන වීඩියෝ එකක්. පේනවනේ RTC ගේ සයිස් එක. ඕගොල්ලන්ට ඉතින් මෙහෙම කැමරාවෙන් බැලුවට RTC ගේ හරිම සයිස් එක බලන්නත් බෑ. මට කැමරාව නැතුව බැලුවත් RTC ගේ හරිම සයිස් එක බලන්න බෑ. මොකද අතට අරන් තමයි බලන්න ඕනේ. අනික මම අද වීඩියෝ එක රෑ ගන්න හිතුවේ මොකද මෙතනට අවුව වෙන්න හින්දා හරියට මාළුවව පේන්නේ නැහැ. ඒක තමයි ලොකුම එක. අනිත් එක මට දවල්ට ගන්න වෙලාවක් තිබෙත් නැහැ. ඒකින්ද මම රෑ ගන්න හිතුවා. දැන් ඔයගොල්ලන්ට පේනවාදී RTC ඉන්නවා. ඔය ඉන්නේ. පේනවනේ. අපි දැන් මෙයාට ෆීඩ් කරලා බලමු. අද මං ගෙනල්ලා තියෙනවා ඉස්සෝ. මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. අපි දැන් අරගෙන බලමු. දාලා ඒයිත් දන්නේ නැහැ guys. කියන්න බෑ. බලමු. පේනවනේ guys. එයා එනවා. පේනවනේ guys දැන් ඔන්න සුවඳ ඇවිල්ලා තියෙන්නේ. ඔය එන්නේ පේනවනේ. එයා ගියා guys මොකද දන්නේ කනවා එයාට දැන් කන්න උවමනාව තියෙන ලයිට් එකත් අද දැම්ම හින්දා පොඩ්ඩක් බය වෙලා අනිත් එක තමයි අපි දාලා බලමු කයිද දන්නේ සමහර විට කන්න ඉඩ බලමු පේනවනේ RTC කොහොමද කියලා සයිස් එක මේව තමයි ඉතින් RTC ඉන්නේ අපිට දැන් හරියටම මෙයා කයිද කියලා කියන්න බෑ මොකද මේ දැන් මෙයා ලයිට් එකට පොඩ්ඩක් බය වෙලා ඉන්නේ එයාට කණ්ඩත් ඕනේ හැබැයි දැන් බයට එන්නේ බලමු අපි කන්න පුළුවන් කන්නේ guys එයාට කන්න ඕනේ කන්නේ බය වෙලා ඉන්නේ guys ලයිට් එකට අන්න දැක්කනේ අර දැක්කනේ එයාට කන්න උමනාව තියෙනවා ඒත් කන්න දැන් පොඩ්ඩක් බය වෙලා ඉන්න හින්දා ඕගොල්ලන්ට ෆීඩින් වීඩියෝ ගේන්න ගියොත් මෙයා කන්නේ අනිත් වෙලාවට හොඳට කනවා ඕගොල්ලන්ට ෆීඩින් වීඩියෝ ගේන්න ගියොත් මෙයා කන්නේ නේ මන්ද අන්න කෑවා දැක්කනේ guys බය වෙලා හිටියේ ඒක තමයි කෑවේ නැත්තේ පේනවනේ කොහොමද කියලා RTC සයිස් එක දැන් මේගොල්ලෝ ගොඩම්ම guys රැයට තමයි ඇක්ටිව් දවල්ට ඔහේ ඉන්නවා ටැංකියට වෙලා මුල්ලකට වෙලා තමයි ඉන්නේ ඉලා ඊට පස්සේ රැයකට තමයි ඇක්ටිව් එකේ පීන්ලා කරලා හොඳට ඉන්නේ දැන් පේනවනේ guys මෙයාට ඉස්සෝ එක්කෙනෙක් දෙන්න ඉන්නේ මේ ගොඩක් දෙනවා අපි බලමු තව එකක් දාලා කියන්න බෑ දැන් හෙයිද කියලා හරියටම මෙයා නැත්නම් හෑන්ඩ් ෆීඩින් වලට හුරුයි ගොඩක් guys දැන් අපිට කියන්න බෑ මෙයා කයිද කියලා ඉස්සෙල්ලත් දැක්කනේ කෑවේ නෑ මේකත් දාලා බලමු ටැංකියට දාලා තියමු කණ්ඩ එයාට හිත තියනවා ඒත් කන්නේ අපි බලමු දැන් ටේල් එකේ එහෙම ගොඩක් guys මේ රෙඩ් කලර් එකට හුරු වෙලා තියෙන්නේ මොකද කලින් දැන් කෑවේ නෑ දැක්කනේ කලින් මේ ඔය කළු පාට තිබ්බේ දැන් හොඳට රෙඩ් කලර් එක එහෙම හැවිලා තියෙන්නේ පේනවනේ RTC ගේ සයිස් එක තව ටිකක් ලොකු වුණා නම් අඩියක් විතර එනවා මෙයා ගෙනාවේ guys ඇත්තටම කිව්වොත් අඟල් 3 මෙයාව ගෙනාවේ මම පේනවද දැන් හැදලා තියෙන විදිය ලොකු වෙලා තියෙන විදිය මෙයාට guys මට කිසිම කෑ එකක් දෙන්න බැරි වුණා මොකද මාළු අතෑරලා හිටිය හදන එක ඊට පස්සේ ආයි හදන්න ගත්තා
ඕගොල්ලෝ වෙනුවෙන් මොකද channel එකේ videos උත් දාන්න බැරි වුණා. කට්ටිය comment කරලා තිබ්බා videos දාන්න කියලා. ඒ දාන්න මොන හින්දා මං ආයි මාළු හදන්න ගත්තා. අපි බලමු. මෙයා කණ්ඩත් ඉඩ අන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒක හරියටම කියන්න බෑ guys. අපි බලමු ඉතින්. එහෙනම් guys මම අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.